යාළුවනේ ඔයගොල්ලෝ තාස්න මේ වගේ හෙඩ්ෂොට් ගහන්න. එහෙනම් ඔයගොල්ලෝ හරියන වීඩියෝ එක තමයි මේක. අපි යන්නේ නම් වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ මොකද වෙන්නේ? ඉතින් අද කියලා දෙන්නේ අර විදිය මම ඔයගොල්ලෝ වෙන්නු විදියට කොහමද හරිය හෙඩ්ෂොට් එක ගහගන්නේ කියලා. කොහොමද හෙඩ්ෂොට් එක හරියටම ගහගන්නේ කියලා තමයි අද අපි කියන්නේ. හරිද? එකපාරින්ම කරන්නත් බෑ. සතියක් විතරකින් පුරුදු වෙන්නත් ඕන. හරිද? අපි ඉතින් හෙඩ්ෂොට් ගහන්න පුරුදු වෙන්න ඉස්සෙල්ලාම යන් ඉතින් ට්‍රේනින් එකට. අපි යන් ඉස්සෙල්ලාම යන ට්‍රේනින් එකට. හරි ඉතින් යාළුවනේ ඕන් ඉතින් අපි ට්‍රේනින් එකට නම් ආවා. ඉතින් සාමාන්‍යයෙන් මේ ඉස්සෙල්ලාම වගේ කියන්නේ දැන් ගේම් එකට අලුතෙන් ඇවිල්ලා ප්ලේ කරන මාළියට කියලා තමයි මම මේ කියලා දෙන්නේ. හරිද? මේ ඔය අදයි ඇවිල්ලා ප්ලේ කරන්න හෙඩ්ෂොට් එක හරියට ගහගන්න බැරි මාළියට තමයි මම අද මේ කියලා දෙන්නේ. හරිද? අපි සාමාන්‍ය ඉස්සෙල්ලාම හෙඩ්ෂොට් එකක් ගන්නවා නම් සාමාන්‍ය වුඩ් කරලා ඩෙසර්ට් වගේ ඒවා තමයි ගන්න ඕනේ. අපි ඉතින් වුඩ් කරලා. හරිද? දැන් හෙඩ්ෂොට් ගන්න තමයි ඉගෙන ගන්න යන්නේ. අපි ඉතින් ඉස්සෙල්ලාම ගානගේ පළවෙනි පියවර තමයි මේ ෆයර් බටන් එක. ෆයර් බටන් එක පොඩි කරලා පල්ලෙහාට යන තරමට ඇත්තම කිව්වොත් හෙඩ්ෂොට් එක වදිනවා. ඒ කියන්නේ පොඩි කරලා පල්ලෙහාට යන තරමට හෙඩ්ෂොට් එක වදිනවා. මොකද එතකොට උඩට උස්සන්න ලේසියිනේ. ඒකින්ද ඕගොල්ලෝ පුළුවන් තරම් හෙඩ්ෂොට් මේ ෆයර් බටන් එක උඩ කරලා පල්ලෙහාට කරලා තියාගන්න. ගොඩාක් පල්ලෙහාටත් කරන්න එපා. ඕගොල්ලෝ පහසු විදිහකට තියාගන්න. හරිද? සාමාන්‍ය අපි හෙඩ්ෂොට් එකක් ගහද්දි මේ ෆයර් බටන් එක පහලින් අල්ලලා ඔය ගන් තියෙන තැනට යනකම් සාමාන්‍ය උස්සන්න ඕන. ඔය ගන් ස්විච් බටන් එක නේ මොකද්ද? ඔය ගන් තියෙන්නේ උඩ. එතනකම් සාමාන්‍ය මේක උස්සන්න ඕනේ. හරි අපි එකපාරක් උස්සලා බලමු. දෙයක් තියෙනවා. හරිද? එකපාරක් ඉස්සනවා කියන්නේ දැන් එනිමියාගේ කකුල් දෙකට අරන් කොච්චර ඉස්සුවත් වැදෙන්නේ නැහැ. මේ කොච්චර මිරිකුවත් හෙඩ්ෂොට් එක වැදෙන්නේ නැහැ. අපි සාමාන්‍ය හෙඩ්ෂොට් එක ගන්න අල්ලන්න ඕනේ මේ එනිමියා මේ රතු වෙන්නේ නැතුව තියෙන්නේ. හරිද? හෙඩ්ෂොට් එක ගන්න අල්ලන්න ඕනේ. එනිමියා කකුල් පල්ලෙහාට තමයි හෙඩ්ෂොට් එක ගන්න අල්ලන්න ඕනේ. ඔය වගේ තමයි යාළුවනේ දැන් අපිට හෙඩ්ෂොට් ටිකක් වැදෙනවා. හරිද? එක පාරින්ම හැම ෂොට් එකේම වන් බුලට් මේ හෙඩ්ෂොට් ගහන්නත් බෑ ඉතින් අපිට. හරිද? ටික තමයි මාසයක් විතර මේක පුරුදු වෙන්න ඕනේ. මාසයක් විතර පුරුදු වෙලා තමයි. හරිද? සාමාන්‍ය ෆ්‍රී ෆයර් එකට ආපු ගමන් යාළුවනේ ට්‍රේනින් එකට යන්න ඕනවත්. හරිද? එතකොට ඔයාගේ ෂොට් එක කොහොමත් බලවත් වෙනවා. ඒ කියන්නේ ගහන ෂොට් අනිවාර්ය රතු කෑල්ලක් හරි යනවා. හරිද? ගහන ෂොට් එකේ සමාන ඔයා දන්නවා ඔයාලට ගහන්න පුළුවන්ම ගන්න එක සමාන මම ගහන්නේ වුඩ් කලර් නේ මම ගහන්නේ දෙකේ හිටි. එහෙනම් ඔයා ඊට පස්සේ මේ අර වෙන එකකින් මේ ගහන හෙඩ්ෂොට් ඒකෙන් මටත් වැඩේ කියලා ඔයා වැඩි තිබ්බේ කෑල්ලක් රතු වඩ කෑල්ලක් හරි යන ගන්න එක අතාරින්න එපා. හරිද? ඔයා ඒකෙන්ම ගහන්න පුරුදු වෙන්න. ඒතකොට සුපිරිම හෙඩ්ෂොට් වීරයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කස්ටම් වලට ගිහිල්ලා සුපිරිම හෙඩ්ෂොට් ගහන්න පුළුවන්. දැක්කේ? හැම එකම හෙඩ්ෂොට් එන්නේ නැහැ. මමත් ඉස්සෙල්ලාමෙද්දී රතු කෑල්ලක්වත් ගියේ නෑ. දැන් යන අය
මාසයක් විතර මේක පුරුදු වෙන්න. හරිද? ඕක තමයි මගේ අද වීඩියෝ එක. ඉතින් හොඳයි නේද? subscribe පාරක් දාලා like එකක් දාලා share කරනවා. ඉතින් ගැම්මට support එකක් දෙන්න ඕනේ ඉතින් ඈ. සබ් පාරක් දාලා යන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.